Hello guys, welcome back to Movies with Harsh. ඉතින් යාළුවනේ ඔයාලා දකුණු ඉන්දිය සිනමාවට ආදරය කරන කෙනෙක් නම් ආස කරන කෙනෙක් නම් මලයාලම් සිනමාවේ the complete actor කියලා හඳුන්වන මෝහන්ලාල්ව අනිවාර්යෙන් දන්නවා ඇති. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2019 වර්ෂයේ රිලීස් වුණ මුළු ඉන්දියාවම හොල්ලන්න පුළුවන් වුණු මලයාලම් සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවුණු දැවැන්තම බ්ලොක්බස්ටර් එකක් වුණ ලුසිෆර් ෆිල්ම් එක ගැන. ඉතින් ප්‍රසිද්ධ නළු පෘථිවිරාජ් සුකුමාරන්ගේ පළවෙනි අධ්‍යක්ෂණය තමයි මේ චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ දේශපාලන කතාවක් විතරක්ම නෙමෙයි. ඒ පිටිපස්ස තියෙන පාතාල ලෝකය, පාවාදීම් සහ අద్භූත චරිතයක් වටා ගෙවුණු සුපිරි ක්‍රියාදාම වල. ඉතින් ඔයගොල්ලෝ තාමත් ලුසිෆර් බලලා නැත්නම් එහෙම නැත්නම් බැලුවත් ඒකේ තියෙන සමහර හංගපු දේවල් මග ඇරුණා නම් මෙන්න මේ වීඩියෝ එකකින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ ෆිල්ම් එක කොයි පැත්තටද බර වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපි යමු මූවි එකට. තියාලුනේ කතාව ආරම්භ වෙන්නේ කේරළ ප්‍රාන්තයේ ප්‍රධානම ඇමතිවරයා වන PKR කියන්නේ PK රාමදාස්ගේ හදිසියභාවයෙන්. PKR කියන්නේ ජනතාවගේ තැටි ගෞරවයට පාත්‍ර වුණු පිරිසිදු දේශපාලනයක් කරපු නායකයෙක්. හැබැයි යාගේ මරණෙත් එක්කම එතෙක් වෙලා PKRට වැඳගෙන හිටපු පක්ෂයේ ඉන්න කපටි දේශපාලඥයෝ ඊළඟ මහ ඇමති පුටුවට රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරේ PKRගේ දුව ඒ කියන්නේ ප්‍රියදර්ශනී තමන්ගේ පියාගේ මරණය දැටිස්සේ කම්පා වෙලා ඉන්නේ. එයාට ඉන්න සහෝදරෙක් ජතින්දාස් කියලා. හැබැයි යාව ඉන්නේ ඉන්දියාවෙන් නෙමෙයි, මේ විදියා ඉන්නේ වෙන රටක. ඉතින් ප්‍රියදර්ශනීගේ දෙවෙනි සැමියා තමයි බිමල් නායර්. එහෙම නැත්නම් බොබි. ඉතින් මතු පිටින් හරිම සාමකාමී වැදගත් මිනිසෙක් වගේ පෙන්වන්නට මේ බොබි කියන්නේ ඉතාමත් කපටි මුදල් සහ බලයට කෑදර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එක්ක සම්බන්ධකම් පවත්වන පාතාල සමාජිකයෙක්. ඉතින් මේ බොබීට ඕන කරන්නේ PKRගේ පක්ෂය තමන්ගේ අතට අරගෙන මුළු කේරළේ පුරාම මත්ද්‍රව්‍ය ජාලයක් ව්‍යාප්ත කරන්න. ඉතින් ඒකට එයා පක්ෂයේ ඉන්න දූෂිතම දේශපාලඥයෝ සල්ලි වලට පවා ගන්නවා. ඔන්න ඔය වෙලාවේ තමයි කතාවට අපේ ප්‍රධාන වීරයා ඇතුළු වෙන්නේ. ඒ තමයි ස්ටීෆන් නෙඩුපල්ලි. ස්ටීෆන් කියන්නේ PKRගේ හදාගත්ත පුතෙක් වගේ ළඟින්ම හිටපු කෙනෙක්. එයා නෙඩුපල්ලි කියන ප්‍රදේශයේ මිනිසුන්ට පණ උනත් දෙන්න. හැබැයි හතුරොන්ට මාරෙක් වගේ ඉන්න චරිතයක්. ඉතින් මේ බොබී ඇතුළු කල්ලිය PKRගේ අවමංගල්‍ය උත්සවයට ස්ටීෆන් එන එක නවත්තන්න වළක්වන්න උත්සාහ කරනවා. මොකද මේ ස්ටීෆන් ඉන්න තැන තමන්ගේ සෙල්ලම් දාන්න බැරි බව බොබී හොඳටම දන්නවා. ඒ වගේම තමයි අර ප්‍රියදර්ශනී මුලින්ම හිතාගෙන ඉන්නේ ස්ටීෆන් ඊටමත් නරක ස්ටීෆන් එක්ක ගොඩක් වෛරකින් තමයි මේ ප්‍රියදර්ශනී ඉන්නේ. හැබැයි ඉතින් කතාවේ හීරෝ තමයි ස්ටීෆන්. කොහමද පොලිසියෙන් එයාගේ කාර් එක නැවැත්තුවත් අන්තිමට කාර් එකට විතරයි යන්න බැරි, පයින් යන්න පුළුවන් කියලා එයා පයින්ම එතෙන්ට එන්නේ සුපිරිම මාස් සීන් එකක් අපිට පෙන්වන ගම. ඉතින් ස්ටීෆන් ඇවිල්ලා එතන ඉන්න බොබීට සහ එතන ඉන්න අනිත් දේශපාලනට කෙලින් අනුතුරු වගේමක් කරනවා. දේශපාලනය කියන්නේ ඔයාලට ඕන විදිහට නටන්න පුළුවන් දෙයක් නෙමෙයි. PKRගේ පුටුවට හරිම සුදුසු සැනගන් තමයි මම බලන් ඉන්නේ කියලා. ඉතින් මේ අතර කොහොම හරි බොබී තමන්ගේ ප්ලෑන්ස් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. එයා කොහොම හරි ප්‍රියදර්ශනීව නොමග යවන්නේ. ස්ටීෆන් කියන්නේ නරක මිනිස්සෙක්. මොකද ප්‍රියදර්ශනීත් මේ වෙද්දී already ස්ටීෆන් එක්ක වෛරයෙන් ඉන්නේ. ඉතින් ස්ටීෆන්ට ඕනි බලය අල්ලගන්න. ඉතින් මේ වගේ දේවල් කියලා ප්‍රියදර්ශනීව නොමග යවනවා. ඉතින් කොහොම හරි ප්‍රියදර්ශනී බොබීව විශ්වාස කරලා ස්ටීෆන්ට PKRගේ නිවසට සහ පක්ෂ මූලස්ථානයට එන එක තහනම් කරනවා. ඉතින් මේ කතාව තවත් සංකීර්ණ වෙන්නේ ප්‍රියදර්ශනීගේ පළවෙනි කසාදේ දුව ඒ කියන්නේ ජාන්විව බොබී තමන්ගේ අතකොළුවක් කරගන්න උත්සාහ කරනකොට බොබී කොහොම හරි ජාන්විට මත්ද්‍රව්‍ය දීලා බ්ලැක්මේල් කරන්න හදනවා. මේ අතරේ බොබී විශාල මුදලක් හොයාගන්න. ඒ කියන්නේ එයාගේ අතට අර PKRගේ පක්ෂය ගන්න. ඒ පක්ෂයට මෙයා ෆන්ඩ්ස් දෙන්න ඕනේ. ඉතින් මේකට විශාල මුදලක් හොයාගන්න කේරළේ පුරා මත්ද්‍රව්‍ය බෙදා හරින ලෑස්ති වෙන ඒ වගේම විශාල මාෆියා ගෑන් එකක් එක්කත් මෙයා සම්බන්ධ වෙනවා. ඉතින් කොහොම හරි ස්ටීෆන් කියන්නේ ලේසියෙන් පරාද කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. එයා තමන්ගේ රහස් බලකාය පාවිච්චි කරලා මේ බොබීගේ හැම පියවරක්ම නිරීක්ෂණය කරනවා. ඉතින් මෙතනදී අපිට දකින්න ලැබෙනවා සයිඩ් මසූඩ් කියලා දක්ෂ එවම ටිකක් අද්භූත සරත්කාමී චරිතයක්. ඉතින් සයිඩ් කියන්නේ ස්ටීෆන් වෙනුවෙන්
ඕන වෙලාවක මැරෙන්නුනත් ලෑස්ති ජාත්‍යන්තර මට්ටමේ සන්නද්ධ කණ්ඩායමක නායකෙක්. ඉතින් මේ අතරේ කොහොම හරි බොබී ස්ටීෆන් ළඟම හිටපු කෙනෙක්ව සල්ලි වලට අරගෙන ස්ටීෆන්ව හිරේ යවන්න ස්ටීෆන් විසින් පවත්වාගෙන යන ආශ්‍රමයක හිටපු ලේඩි කෙනෙක්ව ස්ටීෆන් දූෂණය කරලා එයාකින් එතනදී ලේඩිට ළමයෙක් හම්බ වෙලා ඉන්නවා කියලා මෙන්න මේ වගේ බොරු නරක නාමයක් ස්ටීෆන්ගේ පැත්තට යවලා ස්ටීෆන්ව හිරේට යවනවා. කොහොම හරි බොබීගේ ප්ලෑන් එක තමයි හිරගෙදර ඇතුළේදී ස්ටීෆන්ව මරන්න. ඉතින් මේ වෙලාවේ බොබී කරන්නේ හිරගෙදර ඇතුලේ වෙනම කල්ලියකට සල්ලි දීලා ස්ටීෆන්ව මරන්න යවනවා. ඉතින් මෙතන ඉන්න මැරෙන්ට ස්ටීෆන් දෙන සුපිරි ප්‍රහාරය මුළු චිත්‍රපටයේම තියෙන සුපිරිම මාස් සීන් එක කියලා කියන්න පුළුවන්. ඉතින් කොහොම හරි ටිකෙන් ටික ප්‍රියදර්ශනීට තේරුම් යනවා බොබී කියන්නේ තමන්ගේ පියාගේ පක්ෂය විනාශ කරන්න ආපු ඒ වගේම තමන්ගේ දුවගේ ජීවිතේ පවා සෙල්ලමකට ගන්න නරුමෙක් කියලා. ඉතින් ඇයි කොහොම හරි අන්තිමේදී ස්ටීෆන්ගෙන් සමාවෙල්ලලා එයාගේ දුවව සහ එයාව බොබීගෙන් බේරගන්න කියලා ස්ටීෆන්ගෙන් ඉල්ලනවා. ඉතින් කොහොම හරි මේ වෙලාවේදී බොබී ඇතුළු අනිත් සෙට් එක PKRගේ පුතා කියන්නේ ජතින් දාස්ව රටේ ඉඳන් ගෙන්නලා එයාව ඊළඟ දේශපාලන නායකයා විදිහට ජනතාව ඉදිරියට පත් කරන වෙලාවෙත් කොහොම හරි රට කල්චර් එකකට හැදුණු ඒ ජතින් දාස්ව PKR විදිහට මාරු කරලා එයාට මලයාලම් පොඩ්ඩක් කියා දීලා මේ වගේ එයාව ඒ දේශපාලන පක්ෂයට අදාළ විදිහට වෙනස් කළා තමයි බොබී ඇතුළු සෙට් එක මෙයාව ජනතාව ඉදිරියට ගේන්නේ. ඉතින් කොහොම හරි මෙතනදී වෙන ට්විස්ට් එක තමයි කොහොම හරි බොබීලා හිතන් හිටියට ඒගොල්ලෝ තමයි ජතින් දාස්ව ගෙනල්ලා තියෙන්නේ කියලා අවසානයේදී අපිට එළි වෙනවා. ජතින් දාස් එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ස්ටීෆන් එයාගෙන් එන්න කියලා ඉල්ලපු නිසා. ඉතින් කොහොම හරි අන්තිමේදී බොබී ඇතුළු ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ රුසියාවේ ආරක්ෂිත ස්ථානයක හැංගිලා ඉන්නකොට අර අපි මුලින් මතක් කරපු සයිද් මසූද් ඇතුළු කණ්ඩායම එතෙන්ට කඩාවදිනවා. ඉතින් බොබී හිතන් හිටියේ ස්ටීවන් කියන්නේ කේරළේ ඉන්න පොඩි දේශපාලන මැරෙක් විතරයි කියලා. හැබැයි එතන තමයි ලෝකේ ලොකුම ට්විස්ට් එක වෙන්නේ. ස්ටීවන් නෙඩුපල්ලි කියන්නේ සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි. ඔහු මුළු ලෝකේම පාතාලය පාලනය කරන ජාත්‍යන්තර මට්ටමේ අතිශය බලගතු රහස් සංවිධානයක නායකයා වන ඒබ්‍රහම් කුරේෂි. මම ආලෝකේ නෙමෙයි මම අන්ධකාරයත් මේ මම තමයි ලුසිෆර්. ඉතින් මේක තමයි ඒබ්‍රහම් කුරේෂිගේ ෆේමස් කෝට් එක. ඉතින් මෙතනදී බොබී සහ එතන ඉන්න අනිත් මාෆියා ගෑන් එක සම්පූර්ණයෙන්ම විනාශ කළා ඒබ්‍රහම් කුරේෂි තමන්ගේ රාජධානියේ ඉඳන් සිගරට්ටයක් පත්තු කරන සුපිරි දර්ශනයකින් මේ කතාව අවසන් වෙනවා. ඉතින් guys මේ කතාවේ පළවෙනි කොටස තමයි මේ විදිහට අවසන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ මූවි එකට කැමති නම් like එකක් දාන්න වීඩියෝ එකට ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම comment කරන්න මේ කතාවේ part 2 එකට ඔයගොල්ලෝ කැමතින් ඉන්නවද part 2 එක ගේන්න ඕනද කියලා. ඒ වගේමයි ඔයගොල්ලන්ට තවත් යෝජනා හා අදහස් තියෙනවා නම් ඒවත් පහලින්ම comment කරන්න. තවත් සුපිරි සිනමා විස්තරයකින් ළඟදිම හමු වෙමු. එතකන් හැමෝටම Corner the ball. Abraham. Qureshi. Abraham.